වම් පැත්තේ මම මේ අල්ලන් ඉන්න තැන දොඩම් භාගයක් වගේ ගෙඩියක් තියෙන කාන්තාව. අල්ලගන්න බම් මතෙන් එක. දෙවියන් වහන්සේගේ මහිමේ පිණිස. ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් අතිසුද්ධ යේසුස් වහන්සේගේ පරිශුද්ධ නාමයෙන් ආශ්‍රය යේසුස්ගේ නාමයෙන් මේ ගෙඩිය දිය වෙලා අතුරුදන් වෙලා තුරන් වෙන්න යේසුස්ගේ නාමයෙන්. කුරුණෑගල ඉඳලා. කුරුණෑගල ඉඳලා. ඔව්. ඔයාට වෛද්‍යවරු කියලා තිබුණාද මේ දෙවියන් වහන්සේගේ 16ක් කියපු විදිහට පියවුරේ ගෙඩියක් තියෙනවා කියලා? මට කිව්වේ පිළිකාවක් එන්න කියලා. පිළිකාවට හැරෙන්න එන්න කියලා කිව්වා. ඔව් ගෙඩියක් තියෙනවා කියලා දොඩම් ගෙඩියක්. කොච්චර ලොකුයිද ගෙඩිය? ලොකුවට තියෙනවා සාමාන්‍යයෙන් දොඩම් ගෙඩියක්. දොඩම් ගෙඩියක් වගේ. පරීක්ෂණ කරාද? තව පරීක්ෂණයක් තියෙනවා කියලා එන්න කිව්වා. ඔව්. ඊට වෛද්‍යවරු කිව්වා ඒක පිළිකාවට හැරෙන්න යනවා කියලා. ඔව් පිළිකාවට හැරෙන්න යනවා. කොච්චර කාලයක් තිස්සේ ඉඳලාද ওই ගෙඩිය තිබුණේ? දැන් මාසයක් තමයි වේදනාව ඇවිත්. වේදනාව ඇවිත් මාසයක් විතර. මාසයක්. දැන් මාසයක් තිස්සේ ඔයාගේ ශරීරයේ තිබිච්ච ඒ පියවුරේ තිබිච්ච ගෙඩිය වෛද්‍යවරු කිව්වා මේක පිළිකාවට හැරෙන්න යනවා කියලා. ඒ ගෙඩියට දැන් මොකද උනේ? ඒක නැත්තුණා. අතුරුදන් වුණා. ඒ ගෙඩිය දෙවියන් වහන්සේට මහිම වේවා. කොච්චර කාල තිබ්බද ගෙඩිය? මාසයක් මාසයක් වෙන වේදනාව දිදී තිබුණා. දැන් මේ සුවය ඔයාට දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ. ගෙඩිය දැන් සම්පූර්ණයෙන් අතුරුදන් වෙලා. අතුරුදන් වෙලා. තිබ්බ තැනවත් හොයාගන්න බෑ. නෑ වේදනාවක්වත් නැහැ. වේදනාවක්වත් නෑ. අපි අත්පොළසන් ආදය දෙමු පිළිකාවට අරන් යනවා කියලා වෛද්‍යවරු නිගමනය කළා තිබුණා. නමුත් පිළිකාව අතුරුදන් කරා දෙවියන් වහන්සේ. වේගවත් අත්පොළසන් ආදය දෙමු.